මාරයා බැලුව පිනෙන් කොටු කරන්න බැලුව ඒක හරි ගියත්න වේශයෙන් කොටු කරගන්න බැලුව ඒක හරි ගියත්න ලාභ සත්කාර කීති ප්‍රසංසාවලින් නොම ගියවා ගන්නත් බැරි වුණ අවසානි මාරයට පුද්දුම කේන්තියක් දුසී මාරයා එදා බුදුරජාණන් වහන්සේ විදුර සංජීවකින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකාය වඩිනකොට මේ දුසී මාරය පාරයින හිටිය ළමයකුට ආවේශ වුණා ආවේශ වෙලා ගලක් කරගෙන දමලක් ගැහුව වැදුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ නලලේ හිස පැලිලලේ ගලනකොට බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ බුදු කෙනෙක් කැරෙනකොට හස්තිය කැරෙනෝගේ මුළු ශරීරයම හරවල බලන්න එක පාට හැරෙත්නේ එක පාරට හැරුණොත් ඒ යම් විශේෂ හේතුවක් මතමයි බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනෙන් හැරිල බැලුවා පාපී මාරයේ නුඹ සීමාව ඉක්මවා ගියා නේද කියලා ඇහුව අහනකොටම දුසී මාරය මාර බවින් චුත වෙලා මහා නිරේකට වැටෙනවා චපස් සාහිතනික කියලා නිරේකට වැටුණ කියල සඳහන්ව චපස් සාහිතනික කියන ඇසකණ නාසේ දිවකය මනසගෙන ආයතන හයටන අධික දුක්වේදනා ඇති අපාය මේ අධික දුක්වේදන ඇති නිරේට වැටිල අන්ත දුක්වීන් දකියෙන් අපායිම පැහිල මහා දුකක් විඳල තමයි කියනවා ඒ කරපු අකුසල්ටික ගෙවාගෙන අපායින් උඩට ඇවිල්ලා මං මේ ගෞතම බුද්ධ ශාසනය තුළ පෙර පින මතු කරගෙන ධර්මය අවබෝධ කරගත්තේ කියලා කියනවා දැන් කවුදම කතාව කියන්න එදා දුසී මාරය වුණේ අපේ මුගලන් හාමුදුරුවෝ